ෆාත් ෆිල්ම් එකේ ප්‍රේක්ෂකයන්ව පුදුම කරන්න තිරේ හිටපු බොහෝ දෙනෙක් අද ඇවිත් ඉන්නවා මිනුවන්ගොඩට. ඉතින් මිනුවන්ගොඩව සර්ප්‍රයිස් කරාම මිනුවන්ගොඩ සර්ප්‍රයිස් නොකර ඉන්නේද? ඉතින් ෆාත් ෆිල්ම් එකේ ඒ නළු නිලියන්ව සර්ප්‍රයිස් කරන්න පුංචි තෑග්ගක් මිනුවන්ගොඩ සුමදිත ශාවල්ගෙන් දෙන්න කරලා තියෙනවා. ෆාද සිනමා පටයට මේ මිනුවන්ගොඩින් දෙන ආදරය ලැබෙන ආදරය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මම හිතන්නේ ඒක ඉතාමත් සුන්දරයි. ඉතින් ප්‍රේක්ෂකයෝ විදිහට ආදරේ අරන් මේ විදිහට එනකොට ඇත්තටම අපිට ඒක ලොකු හයියක්. ඉතින් මේ තවත් ආදරයක ප්‍රතිඵලයක් සමුදිතගෙන්. ඉතින් ලස්සනයි. ඒ කියන්නේ මම හිතන්නේ ප්‍රේක්ෂක හදවතවල මේ තරම් අපිව මාක් වෙන්න තරම් මම හිතන්නේ අපි වාසනාවන්තයි. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රබලත්වය මම හිතන්නේ කියන සියලුම රංගන ශිල්පීන්ගේ රංගනයේ ප්‍රබලත්වය මම හිතන්නේ ටිකක් වෙනස් විදිහේ කියන්නේ ෆෑන් මේඩ් ආර්ට්ස් වැඩි ප්‍රමාණයක් ඇතිච්ච චිත්‍රපටයක් විදිහට මම දැක්කා පහුගිය කාලේ විශාල ෆෑන් මේඩ් පෝස්ටර්ස් ගොඩක්. ඉතින් මේ සජීවීව මේ වගේ ආර්ට් එකක් කරපු කෙනෙක් හමු වීම ලැබීමත් සතුටක්. තම සතුටින් තමයි මිනුවන්ගොඩ ජනතාවගේ මේ ප්‍රතිචාර අපි ලබා ගනිමින් ඉන්නේ. ඉතින් සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා මිනුවන්ගොඩින් සර්ප්‍රයිස් වුණා නේද? ඔව් ඒකනේ උනේ. අපි සර්ප්‍රයිස් එකට ආවේ අපි සර්ප්‍රයිස් වුණා. ෆාද ෆිල්ම් එකට මෙච්චර ආදරයක් අනිවාර්යයෙන් ආදරය ඇත්තටම මේ ෆිල්ම් එක බලන ඕන කෙනෙක්ට දැනෙන දෙයක්. ඉතින් කියන්නකෝ ෆාද ෆිල්ම් එක මෙච්චර දැනෙන්න තරම් දැන් සිනමා පට කිහිපයක් මේ ළඟදිත් ආවා. ෆාද ෆිල්ම් එක මෙච්චර දැනෙන්න මෙච්චර වගේ අතින් දවස් ගණන් මාස ගණන් නිම කරන්න තරම් ඇයි එච්චර? ඇත්තටම මම පළවෙනි වතාවට තමයි කලින් ෆිල්ම් බලලා තියෙනවා. දෙවෙනි වතාවට හෝල් එකට ෆිල්ම් එකක් බලන්න ආවේ මේ ෆිල්ම් එක. මේක ඇත්තටම මේ නළු නිලිය ටිකට මම මාර ආසයි. ඒ ඩිස්මන් දීන්ගේ යාළුවෝ ටික ඒක ඇත්තටම සාමාන්‍යයෙන් තරුණයන්ට දැනෙන වැඩි. මොකද මේ අර වගේ තරුණ කැල ඒක මාර විදිහට දැනෙනවා මේ ෆීල් වෙනවා. ඒ නළු නිලිය ටිකට තමයි ගොඩක් මාස පළවෙනි පාර බලලා ඒ ආපු එකත් එක්ක තමයි මේක මම කරන්න හේතුවේ. ඇත්තටම දෙනවා කියලා එකකටත් නෙමෙයි එන්නේ. හිතන්නකෝ තමන් මහන්සිලා අඳපු එකත් ඒ කියන්නේ තමන් ආදරය කරන ඒ නළු නිලියන්ගේ අතරම දෙන්න හම්බ වෙනවා. ඒ දෙන්නට ෆීල් එක මොන වගේද? අනිවාර්යෙන් ඇත්තටම මම මේ කරද්දි මේ දෙන්න අවස්ථාවක් හම්බෙයි කියලා ඇත්තටම හිතුවේ නෑ. දැක්කා පේජ් එකේ දාලා තියෙනවා විජේ සිනමා එකේ මෙන්න මෙදාට එනවා කියලා අග්ගා ලයිව් ටිකට් එකක් ගත්තා. ඉතින් ඇත්තටම මේ ඒගොල්ලන් මේ හම්බෙන්න ලැබිච්ච එකත් මාර සතුටක්. මම මාර ආසයි ෆිල්ම් එකට. ඉතින් ඇත්තටම මේක ඇවිල්ලා බලන්න බැලුවේ නැත්තම් වැඩකුත් නෑ.